එයාලට කොහොමද ඔක්කොම අද මව්වරුන්ගේ දිනේ හැම මව්වරුන්ටම හිතේ සතුටක් දුකක් කරදරයක් නැතුව හැමදාම මේ සතුටෙන් ලැබෙන්න කියලා උදේ හවස පායන ඉරහඳ වගේ විශ්වාසයෙන් කියනවා. කිසිම මව්වරෙකුට දුකක් අම්මා කෙනෙකුට දුකක් ඇති වෙන්න මේ එපා කියලා මම එක හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඔක්කොම හොඳින් ඉන්න වෙති කියලා විශ්වාස කරනවා. මම අද බටු සලාත හැදුවා. බටු බැදලා ගත්තේ වෙනද නම් අවන්නකට දාලා ගන්නේ. අද එළියට යන්න හින්දා බටු තෙලට දාලා තෙලේ බැදලා තමයි ගත්තේ. ඒකලා ටිෂු කොලේ එළුවා. මොකද තෙල් උරන්න ඕන හින්දා. හදන ගමන් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද බඩු හදන ටික වෙලාවේ බඩු වෙනවා. ඒක හින්දා හදන ගමන් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකට සමා වෙන්න මොනවත් හිතන්න එපා. මේ බටු තෙලෙන් ටෙම්පරාදු කර බැදලා තමයි අරන් තියෙන්නේ ගැඹුරු තෙලේ. ඒ කරලා මේ කඩලත් සැර නැති මිරිස් කුඩුයි ලුණු කුඩු චූට්ටකුයි දාලා තෙලේ බැදලා අරන් තියෙන්නේ. මේ බටු සලාත හදන්න තමයි හදලා ගස්සලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔක්කොම දේවල් හරි ගස්සලා සේරම කරලා මේ බටු ගෙඩි 20ක් 15ක් 20ක් විතර බැද්දා. පොඩි ගෙඩි ඒ කරලා මේවා දාලා ඔක්කොම කරලා තියෙන්නේ. හරි ගස්සලා මේ නචුත් ඔක්කොම බැදලා මේ ටෙම්පරාදු කරලා කියන්නේ තෙල් මොකුත් දාන්න නැතුව චාච්චේ රත් කරලා අරන් තියෙන්නේ. මේ ඔක්කොම හදලා තියෙන්නේ. මම දැන් අරින්න ඩ්‍රයිවර් එනවා කිව්වා. 9ට කාලා තියලා මේ අරින්න හදන්නේ. මේ ඔක්කොම දාලා තියෙන්නේ. මේ රොටි ඒ ගිහලා තමයි කන වෙලාවේ දාන්නේ. මේ සම්බුස බැදලා තිනවා. සහන් එක පිංගානක් ගෙනල්ලා තිබුණේ. මම මේ පල්ලෙහාට ලන්සිට් කොලයක් කරලා තමයි සම්බුස යවලා තියෙන්නේ. මොකද ප්ලේට් එකක් එළියට ඇරියොත් ගේන්නේ. කොහෙට යනවද කියලා දන්නේ. ඒකෙන්ද එළියට යවන්න ඕන හින්දා. අනිත් එක තමයි මෙතන සම්බුස 20ක් තියෙනවා. ඉල්ලුවේ 15 මම 5ක් වැඩියෙන් දැම්මා. මේ සලාතා බටු සලාතා මේ යටම තියෙන්නේ රොම්මාන් සෝස් එක කියන්නේ දෙලුම් ඉස්මේක. ඊට පස්සේ තමයි බටු දාලා තියෙන්නේ. ඊට පස්සේ යෝගට් දාලා ඊට පස්සේ තමයි උඩින් බකදෝනිසුයි දෙලුණුයි දාලා තියෙන්නේ. මම වෙන වෙලාවක මේ වීඩියෝ එකක් ගන්නම් බටු සලාත හදන එක. වීඩියෝ එකක් තියෙනවා මගේ YouTube channel එකේ. එනකොට මම ආයෙත් අහපව් වීඩියෝ එකක් දාන්නම්කෝ ඔයාලට. දැන් ඩ්‍රයිවර් එනවා. ගෙනියන්න මම මේ දඩබඩ ගාලා ඉක්මනට හදලා තමයි ඔයාලට වීඩියෝ එකක් ගත්තේ. අද දවසට වීඩියෝ එකක් දාන්න වෙලාවක් තිබුණේ නැහැ. වැඩ හින්දා. 4 පාරකට සම්බුස හදන්න 4 පාරකට බඩු ගෙනාවේ. බටු වලට නම් මම තිබුණේ වයින් ටික දාලා එකක් ගාලා හැදුවා. පස්සේ තමයි සම්පූර්ණව හදාගත්තේ. බඩු ගේන්න කිව්වම එකපාරක් ගේනවා ආයෙ යනවා ආයෙ ගේනවා එහෙම තමයි. මේ වගේ යෝගට් බටු වලට අරන් තිනවා. මේ වගේ යෝගට් 6ක්. එතකොට මේ තහින එකෙන් තේ හැඳි දෙකක් දාලා තිනවා. ලුණු කුඩු දැම්මා, ගම්මිරිස් කුඩු දැම්මා, සුදු ලුණු ගෙඩියක් පොඩි ඊවට මොනවත් තරලා දැම්මා. ඒ දාලා තමයි යෝගට් එක හදන්නවා. මේ හදපු විදිය තමයි මේ තියෙන්නේ. වෙලාව මදි හින්දා මං ගත්තේ පෙන්නුවේ නෑ. වෙලාව මදි හින්දා ඒකට මොනවත් හිතන්න එපා ඔයාලා. මේ රොටි දෙක රත් කෙරුවා කන්න කියලා. තව කෑවෙත් නෑ. මට ඔයාලට වෙලාවක පෙන්වන්න ඕනේ සම්බුස මේ හින්දි හදන හැටි කොහොමද හදන්නේ කියලා. වීඩියෝ එක නතර කරනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සර්ණයි අල්ලා දියන්ගේ පිටයි පරිස්සමෙන් ඩ්‍රයිවර් කෝල් කරනවා. උඩට ඇවිත් වෙන්න ඇති. විනාඩි 2ක් දෙන්න මම බලන්න.